මම රැප්පල් ලියනදී මම පෙන්නන්න. අද දවල්ට ලයිව් ඇවිල්ලා. nice big fan 44 කල්ලියට මොකද වෙන්නේ ඉස්සරහට? බ්‍රෝ බලාගෙන ඉන්න. ඒකයි සීන් එක. 44 කියන්නේ නැති වෙන එකක් නෙමෙයි. ඒකයි සීන් එක. මම කියන්නේ නල්ලි කොටලා තියන්නේ. මේගොල්ලෝ දන්නේ නැද්ද මම පටන් ගන්නේ මේ ඇවිල්ලා 44 කල්ලියේ මේ ඉන්න පළවෙනි මෙම්බර්ස් ලගේ එක්කෙනෙක් මේ. ඒක සීන් එක ඒකයි සීන් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහනේ. ඒක නෑ දන්නේ නැතුවදී ගොඩක් කවුරුත් කියන්න බෑ ඔය දැනගන්න. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා 44 කල්ලියේ ෆස්ට් මෙම්බර්ස් ළඟ එක්කෙනෙක් තමයි මේ වයිට් කැප. වයිට් කැප කේමක් ඉසි. බ්‍රෝ ජීෝේ තද. ඕනේ අපි පටන් ගත්තා. එතකොට හිටියේ මම මේ කවුද මමයි මැකයි මැකනේ පටන් ගන්නේ මැකයි මමයි ඉසි. ඔව් ඊට පස්සේ තමයි ජීෝ ඊට පස්සේ තමයි සෙට් වෙන්නේ. ඒ දවසේ නාසල්ලා. ඒයි මේ ඇවිල්ලා මේ සෙල්ලම් චරිතයක් නෙමෙයි මේ. ඒකයි සීන් එක දන්නවද? ඒකේ සෙල්ලම් චරිතයක් නෙමෙයි. වයිකේ ආයෝනේ වයිකේ තෝනේ තමයි කල්ලි. ඒකේ මණි වාරෙන් ඉන්න ඕනේ. ඕනේ වයිකේ අලුතෙන් මුකු ප්‍රොඩක්ෂන් එකක් දැම්මේ නෑනේ තාම. නෑ වයිකේ පොඩ කර ඔයා අබ්‍රෝඩ් ඉරි දැන් මං හිතන්නේ දැන් අපි බහැලා ඉන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නේ 2026 අපේ ඒකයි සීන් එක. එම සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න පාස් කරනවා. ඔව් පාස් කරන්න. ඒ කියන්නේ කුතුහලේ පොඩ්ඩක් තියාගන්න.